හෙලෝ අද මම යනවා සෝලෝ ඩේට් එකක්. කාලෙකින් මට සෝලෝ ඩේට් එකක් යන්න බැරි වුණා. ඉස්සර නම් හැමදාම වගේ යනවා. ඒකට මට ළඟකදී සෝලෝ ඩේට් එකක් යන්නම බැරි වුණා. ඒකින්ද මම අද හිතුවා සෝලෝ ඩේට් එකක් යන්නම් කියලා. ඉතින් අද දවසේ ගෙවුනේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට අරගෙන එනවා. මට කාලෙක ඉඳලා ක්‍රේවිං එකක් තියෙනවා ඔක්ටෝපස්ලා කන්න. ඒක නිසා අද මම ගියා ඉස්සෝ එකට ඔක්ටෝපස්ලා ඉන්නවද කියලා බලන්න. මොකද මම ඒගොල්ලන්ගේ මෙනු එක චෙක් කරද්දි දැක්කා ඔක්ටෝපස්ලා ඉන්නවා. බේබි ඔක්ටෝපස්ලා ඉන්නවා කියලා. හැබැයි මම අද ගිහිල්ලා බලපුවාම නම් ඔක්ටෝපස්ලා හිටියේ නැහැ. ඒක හින්දා මම බැලුවා වෙන මොනවා හරි ඕඩර් කරන්න. ඔක්ටෝපස්ලා හිටියේ නැති නිසා මම ඕඩර් කරා හොට් බටර් කටල් ෆිෂ් එකයි කැපචිනෝ එකකුයි. ඊට පස්සේ මං ආවා හැව්ලොක් සිටි මෝල් එකට ෆිල්ම් එකක් බලන්න. මම බලන්න ආවේ මාරියා ෆිල්ම් එක. ඒක 3ට තියෙන්නේ. ඉතින් මම ටිකට්ස් අරගෙන 5ට ආවා. මේ දවස්වල හැව්ලොක් සිටි මෝල් එක හරි ලස්සනයි. ඩිසෙම්බර් ක්‍රිස්මස් සීසන් එක නිසා ඩෙකොරේෂන්ස් තියෙනවා, එක එක ඉවෙන්ට්ස් තියෙනවා. ඒ වගේම එක එක ස්ටෝල්ස් දාලා තියෙනවා. ඉතින් හරිම ලස්සනයි හැව්ලොක් සිටි මෝල් එක ඩිසෙම්බර් කාලෙට. ඔගලනුත් එන්න හැව්ලොක් සිටි මෝල් එක පැත්තට. මේ දවස්වල හරිම ලස්සනයි. ඊට පස්සේ මම ගියා කූල් ප්ලැනට් එකට. අම්මටයි අප්පච්චිටයි මොන හරි ගන්න ඕන නිසා. ඊට පස්සේ මම අප්පච්චි ෂර්ට් එකයි අම්මට බෑග් එකකුයි අරගත්තා ෆිල්ම් එක පටන් ගන්නක. ඔය ඔක්කොම කරගෙන මම ආවා ෆිල්ම් එක බලන්න. මාරියා ෆිල්ම් එක හරිම ලස්සනයි. ඔගලනුත් වෙලාවක් තියෙනවා නම් ගිහිල්ලා බලන්න. මේ දවස්වල තියටර්ස් වල තියෙනවා. ගිහිල්ලා බලන්න අනිවාර්යෙන්. ඉතින් ඔන්න ඔහමයි අද මගේ දවස ගෙවුනේ. Thank you all for watching.